සුබ දවසක් ඔයාලා හැමෝටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට් සිනමා හබ් YouTube channel එකට. ආදරය කියන්නේ නිකන් රෝසමල් ලැහනාවක් නෙවෙයි. ඒක ඇතුළ ගැඹුරු වගේම ගොඩක් පරිණතයි. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ආදරය ගැන අලුත් විදිහකට හිතන්න පොළඹවන ලස්සන ආදර කතාවක්. ඒ තමයි 2025 වර්ෂයේ රිලීස් වෙච්ච The Girlfriend කියන ෆිල්ම් එක. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ පළවෙනි විනාඩියේ ඉඳන්ම අවසාන විනාඩිය වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි අපේ YouTube channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා ෆිල්ම් එක බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු අද ෆිල්ම් එක පැත්තට. ෆිල්ම් එක ආරම්භයේදීම අපිට පෙන්වන්නේ සාමාන්‍ය කොලෙජ් එකක්. එතන අලුතින් කොලෙජ් එකට join වුණ ගෑනු ළමයා, ඒ කියන්නේ බූමා හොස්ටල් එකේ settle වෙන්න එයාගේ බෑග් ටික උස්සගෙන යන්න බැරුව අමාරුවෙන් පඩිපෙළ නැගගෙන එනවා. එතකොට තව ගෑනු ළමයෙක් ඇවිත් අහනවා මම උදව් කරන්නද කියලා. ඊළඟ සීන් එකේදී මේ දෙන්නා කොලෙජ් එකේ කැන්ටින් එකට එනවා කෑම කන්න. කවුරු එක වාඩි වෙන්නද කියලා බලද්දී අර උදව් කරපු යාළුවා එතන ඉන්නවා. හැබැයි මේ දෙන්නා තාම නම් පවා හොමානු කරගෙන නැහැ. මෙතනදී තමයි දෙන්න ටිකක් හොඳට කතා කරන්නේ. අච්චාරු ටිකක් ගන්නවද කියලා අහද්දී එයා හා කියලා ටිකක් බෙදා ගන්නවා. එතකොටම එතන හිටපු අනිත් කොල්ල ටිකත් මටත් ටිකක් දෙන්න කියලා අච්චාරු බෝතලේ අතින් අතට මාරු වෙලා යනවා. මේ පැත්තෙන් මේ දෙන්න මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. අර යාළුවා කියනවා අයියෝ මේක මගේ බෝතලේ නෙවෙයි කියලා. බූමටත් පුදුමයි. අන්තිමට ඒ බෝතලේ යන්නේ කන්නාඩි දාපු කොල්ලෙක් ගාවට. එයා තමයි විකි. හැබැයි බෝතලේ විකි ගාවට යද්දි අච්චාරු ඔක්කොම ඉවරයි. ඒ කොල්ලට අච්චාරු ලැබෙන්නේ නැහැ. දුකම වැඩේ කියන්නේ ඒ අච්චාරු බෝතලේ අයිතිකාරයා තමයි අර කන්නාඩි දාපු විකි. ඒත් එයාට අන්තිමට මොකුත් නැහැ. සෝරි අපි තාම මේවා කෑවේ නැහැ. ඔයා අපේ ප්ලේට් එකේ තියෙන ඒවා ගන්න කියලා මේ දෙන්න යාළගේ අච්චාරු ටික විකීට දෙනවා. දැන් ඒ දෙන්නයි ප්ලේට් වල අච්චාරු නැහැ. දෙන්න දුකී යන්න හදද්දී විකී හරිම සරලව එන්න තියෙන දේ බෙදාගෙන කමු කියලා කතා කරනවා. පස්සේ තුන්දෙනාම බෙදාගෙන කනවා. විකී මැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ, අර යාළුවා කම්පියුටර් සයන්ස්, බූම කරන්නේ MA ඉංග්‍රීසි. ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තමයි එයා ඉගෙන ගන්නේ. ඊළඟට අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ කොලෙජ් එකෙන් එළිය වෙන රැගින් සීන් එකක්. එක පැත්තක හරිම ලස්සන මොඩර්න් ගෑනු ළමයෙක්ව සීනියර්ස්ලා රැග් කරනවා. අනිත් පැත්තෙන් තමයි අපි දකින්නේ මේ කතාවේ හීරෝ සූර්යා. සූර්යාත් අලුතින්ම ජොයින් වුණ නිසා සීනියර්ස්ලා යාටත් ලොකු රැග් එකක් දෙනවා. සීනියර්ස්ලා යාට කියන්නේ මියුසික් නැතුව නළුවෙක් වගේ නරලා පෙන්වන්න කියලා. හැබැයි සූර්යාගේ ගණන් ගන්න නැතුව එතන තිබුණ සින්දුවකට දෙන සුපිරිම ඩාන්ස් එක දැකලා සීනියර්ස්ලා විතරක් නෙවෙයි අර රැග් මොඩර්න් ගෑනු ළමයාත් ඇතුළු හැමෝම කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සීනියර්ස්ලා කියනවා අඩෝ උඹ තමයි මේ කොලෙජ් එකේ නියම හීරෝ කියලා. එයාව කරට අරන් සමරනවා. ඊළඟට අපි දකින්නේ ක්ලාස් රූම් එක ඇතුලේ වෙන දේ. සුදු රැවුලක් තියෙන හරිම ගෞරවනීය ගුරුවරයෙක් එනවා. එයා තමයි ඉංග්‍රීසි අංශයේ ප්‍රධානියා. එයා ළමයින්ගෙන් අහනවා ඇයි ඔයාලා මේ ඉංග්‍රීසි සාහිත්‍ය තෝරගත්තේ කියලා. එතකොට එක්කෙනෙක් කියනවා වෙන ඒවට සීට් ලැබුණේ නැති නිසා ආවා කියලා. තව කෙනෙක් කියනවා ලස්සනට ඉංග්‍රීසි කතා කරලා නළුවෙක් වෙන්න ආසයි කියලා. හැබැයි බූමනම් කියන්නේ එයාට ඉංග්‍රීසියෙන් කතා ලියන්න ලොකු ආසාවක් තියෙනවා. ඒත් ඒක කරගන්න පුළුවන් වේද කියලා පොඩි බයක් තියෙනවා. ඒ බය නැති කරගන්නයි මේ විෂය තෝරගත්තේ කියලා. මේ අතරේ අර සූර්යා ඩාන්ස් කරපු වෙලාවේ එයාට හිත ගිය මොඩර්න් ගෑනු ළමයාවිත් සූර්යාට කියනවා ඔයාව දැක ගමන් මට හිත ගියා. අපි දෙන්න හොඳට ගැලපෙයි කියලා මට හිතෙනවා කියලා. හැබැයි සූර්යාගේ වැඩිය ගණන් ගන්නේ නැහැ. මාස කිහිපයක් ගෙවලා යනවා. සූර්යා දැන් අලුත් කොල්ලන්ගේ ලොකු කල්ලියක නායකයා වගේ. සූර්යාට ගොඩක්ම ළඟ යාළුවෙකුත් ඉන්නවා. තට්ටේ ගාපු අර මොඩර්න් ගෑනු ළමයා සූර්යාට කෝල් කරලා ෆිල්ම් එකකට කතා කරාම සූර්යා කියන්නේ මම යාළුවෙක් එක්ක ඉන්නේ. අනවශ්‍ය බලාපොරොත්තු ගන්න එපා. ඔයයි මමයි ගැලපෙන්නේ නැහැ කියලායි. එයාගේ හිත රිද්දන්නේ නැතුව කෙලින්ම කියලා දානවා. දැන් තමයි කතාවේ ලොකුමවල සිද්ධ වෙන්නේ. සූර්යයි යාළුවෝයි කොලෙජ් එකට නතරතුර දකිනවා. බූම එයාගේ යාළුවෝයි කාර් එකක හැප්පිලා වාහනේ උස්ස ගන්න බැරුව පාරේ හිර වෙලා ඉන්නවා. කාර් එකේ අයිතිකාරයා බැහැලා "ඕයි ඔයාලට මොලයක් නැද්ද? මෙහෙමද වාහන පදවන්නේ?" කියලා බූමට හොඳටම බයිනවා. මේක දකින සූර්යාට කේන්ති ගිහින් බූම ඉස්සරහා තමන්ගේ හීරෝකම පෙන්වන්න හිතාගෙන එතනට පැනලා "ඇයි මෙච්චර සද්ද දාන්නේ? ගෑනු ළමයෙක්ට කතා කරන්න දන්නේ නැද්ද?" කියලා අර මිනිස්සයාට හොඳටම නෙලනවා. බූම අනේ එපා මිනිහව අතාරින්න කියලා කෑ ගැහුවොත් සූර්යා ඇහුවේ නැහැ. සූර්යා ගහන ගමන් එයාගේ නමයි ඩිපාර්ට්මන්ට් එකයි ඔක්කොම කියලා ඕනේ නම් මෙතනට ඇවිත් මම හම්බෙන්න කියලා සද්දයක් දාලා හීරෝකම පෙන්නලා යනවා.
හැබැයි සූර්යා එක දෙයක් දැක්කේ නැහැ. ඒ කාර් එකේ පොලිස් කියලා ගහලා තිබුණා. ඒ ගහලා තියෙන්නේ ඒ පළාතේ ඉන්ස්පෙක්ටර්ට. ඉන්ස්පෙක්ටර් නිකම් හිටියේ නැහැ. පොලිසිය ධම්මලා සූර්යාව ස්ටේෂන් එකට කුදලාගෙන ගිහින් ඇඟේ තියෙන අමාරුව යන්නම හොඳටම නෙලලා එවලා තිබුණා. මේක ආරංචි වෙලා බොහොම බය වෙලා බොයිස් හොස්ටල් එකට දුවගෙන යනවා සූර්යාව බලන්න. බලද්දි සූර්යාගේ මුළු ඇඟම තුවාල වෙලා ලේ ගලනවා. ඒක දැකලා බොහොම හොඳටම දුක් වෙනවා. ඇත්තම කතාව කියනවා නම් වැරද්ද තිබුණේ බූමලාතේ. වැරදි පැත්තේ වාහනය පදවලා හැප්පුණේ යාලා. හැබැයි සූර්යා අනවශ්‍ය විදිහට හීරෝකම් පෙන්වන්න ගිහින් තමයි අන්තිමට මේ වගේ ලොකු කරදරයක් කරගත්තේ. සූර්යා පොලිසියෙන් ගුටි කාලා ඉන්නවා දැකලා බූමට ගොඩක් දුක හිතෙනවා. ඇයි ඔය මනුස්සයාට ගැහුවේ? එයා ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියලා දැනගෙනත් ඔයා මේ කරගත්තේ ලොකු කරදරයක් කියලා බූම සූර්යාට බනිනවා. හැබැයි මේ බනින අතරෙම බූම සූර්යාගේ තුවාල වලට බෙහෙත් දාලා හරිම ආදරෙන් සලකනවා. සූර්යාට ඒ වෙලාවේ තමන්ගේ අම්මව මතක් වෙනවා. තමන්ගේ අම්මා තමන්ට සලකනවා වගේම ආදරයක් බූමගෙන් ලැබෙනවා කියලා සූර්යාට දැනෙන්න ගන්නවා. ওই විදිහට තමයි මේ දෙන්න අතරේ ආදරයක් ඇති වෙන්න පටන් ගන්නේ. දවසක් බූම ලයිබ්‍රරියට යනවා පොතක් හොයාගෙන. හැබැයි ලයිබ්‍රේරියන් කියනවා ඒ පොත දැනටමත් කෙනෙක් අරන් ගිහින් කියලා. බලද්දි ඒ පොත අරන් තියෙන සූර්යා. ඉතින් ඒ නිදහසට කරුණු පාවිච්චි කරලා සූර්යා බූම එක්ක තවත් ලම් වෙලා කතා කරන්න පටන් ගන්නවා. කොලෙජ් එකේ හැමෝම දැන් කතා වෙන්නේ මේ දෙන්න ලව් කරනවා කියලා. බූම කලින් ඒක ප්‍රතික්ෂේප කරත් දවසක් රෑ සූර්යා බූමට කෝල් කරලා එයාගේ හොස්ටල් එකට එන්න කියනවා ෆිල්ම් එකක් බලන්න. මුලින් බූම බය වුණත් සූර්යාගේ බලකිරීමට එයා එතනට යනවා. එතනදී සූර්යා තමන්ගේ ආදරය බූමට ප්‍රකාශ කරනවා. එතෙන් පටන් මේ දෙන්නගේ ආදර කතාව හරිම තදින් ඉදිරියට යනවා. මේ අතරේ අර මොඩර්න් ගෑන් ළමයා සූර්යා ගාවට ඇවිත් කියනවා මම වගේ ලස්සන කෙනෙක් ඉද්දි ඔයා මේ වගේ ගෑන් ළමයෙක්ට ආදරය කරන්නේ ඇයි? ඔයාලා ඉක්මනින් බ්‍රේක් අප් වෙයි. එතකොට ඔයාට ආයෙත් මාව මතක් වෙයි කියලා. හැබැයි සූර්යා එක ගණන් ගන්නේ නැහැ. සූර්යා දැන් බූමා එක්ක හැමතැනම යනවා. ක්‍රිකට් මැච් දිනලා ඒ ජයග්‍රහණ බූමට පිරිනමනවා. හැබැයි බූමට හිත ඇතුලේ පොඩි බයක් තියෙනවා. තමන් මේ ගන්න තීරණය හරිද කියලා. තවත් පැත්තකින් අර කණ්ණාඩි දාපු විකිත් හිත යටින් බූමට ආදරය කරනවා වගේ පේනවා. දවසක් විකි බූමා එක්ක කතා කර ඉද්දි සූර්යා ඒක දැකලා ගොඩක් ඊර්ෂ්‍යා කරනවා. සූර්යා කරන්නේ විකි ඉස්සරහම බූමව බදාගෙන ආදරය පෙන්වන එක. පස්සේ සූර්යා රහසින් විකිගේ හොස්ටල් එකට ගිහින් විකිට තර්ජනය කරනවා ආයෙත් බූමා එක්ක කතා කරන්න එපා කියලා. මේක දැනගත්තම බූම ගොඩක් කලකිරෙනවා. සූර්යා මේ තරම් ප්‍රචණ්ඩ විදියට හැසිරෙන්නේ ඇයි කියලා බූමට ලොකු මානසික පීඩනයක් දැනෙනවා. මේ හැම ප්‍රශ්නයක් අස්සේ බූමගේ තාත්තා එයාට කෝල් කරලා ආදරෙන් කතා කරනවා. අම්මා නැතිව මම ඔයාව මෙච්චර අමාරුවෙන් හැදුවේ. ඇයි ඔයා දැන් මාත් එක්ක හරියට කතා කරන්නේ නැත්තේ කියලා තාත්තා අහද්දී බූමට ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවෙම සූර්යා එතනට ඇවිත් බූමගේ කකුල් දෙක ළඟ වැටලා සමාවිල්ලනවා. මම කරපු දේ වැරදි. මට සමා වෙන්න කියලා සූර්යා ආයෙත් බූමව තමන්ගේ වචන වලින් නම්ම ගන්නවා. මේ අතරේ කොලෙජ් එකේ ඉංග්‍රීසි නාට්‍යයක් රඟ දක්වන්න අවස්ථාව ලැබෙනවා. බූමා ඒකට උත්සාහ කළත් එයාට ඒක හරියට කරගන්න බැරි වෙනවා. හැබැයි අර මොඩර්න් ගෑන් ළමයා සහ එයාගේ යාළුවෝ එක හරියම ලස්සනට කරනවා. බූම හැම රියසල් එක්කම අසාර්ථක වෙද්දී එයා තවත් මානසිකව වැටෙනවා. බූම නාට්‍ය පුහුණුවීම් කරනකොට දිගින් දිගට වැරදීම නිසා අනිත් හැමෝම එයා එක්ක ඉන්නේ ලොකු කේන්තියකින්. අර මොඩර්න් ගෑන් ළමයා වුණත් ඉන්නේ ටිකක් අකමැත්තෙන්. ඉතින් බූම හරිම යටහත් පහත් විදිහට ඒ ගෑන් ළමයා ගාවට ගිහින් සමා වෙන්න. මම නිසා ඔයාලගේ නාට්‍යයත් විනාශ වෙයි කියලා මට බයයි. මට උදව් කරන්න පුළුවන්ද කියලා පින්සෙන්ඩු වෙනවා. බූමගේ මේ අවංගකම දැක්කාම අර මොඩර්න් ගෑන් ළමයාට බූම ගැන අනුකම්පාවක් හිතෙනවා. සූර්යා ආදරය කරන්න මේ වගේ අහිංසක කෙල්ලෙක්ට නේද කියලා දැනගත්තම එයා බූමට නාට්‍ය රඟපාන හැටි හරිම ලස්සනට කියලා දෙනවා. සූර්යාට මේක දැක්කම ලොකු බයක් එනවා. මොකද අර මොඩර්න් ගෑන් ළමයා සූර්යාව බතාගෙන කිස් කරපු කතාව බූමට කියයි කියලා සූර්යා බයයි. සූර්යා කියන්නේ තමන්ගේ පෙම්වතියව ඕනෑවට වඩා පාලනය කරන්න හදන කෙනෙක්. කොහොම හරි නාට්‍ය පටන් ගත්තම බූම හරිම දක්ෂ විදියට රඟපානවා. හැමෝම අත්පුඩි ගහලා බූමව අගය කරනවා. හැබැයි සූර්යා කරන්නේ බූමගේ දක්ෂතාවය අගය කරනවා වෙනුවට අත්පුඩි ගැහුවේ ඔයාගේ දක්ෂතාවයට නෙවෙයි. ඔයා ඇඳගෙන හිටපු ඇඳුම නිසා කියලා බූමගේ හිත රිද්දන එක. ඒකෙන් බූම ගොඩක් මානසිකව වැටෙනවා.
දවසක් අර මොඩර්න් ගෑල්ලමයා බූමව එළියට එක්කගෙන ගිහින් ඇත්තම කතාව කියනවා. සූර්යා ඔයාව පාලනය කරන්න හදනවා. ඒකට ඉඩ දෙන්න එපා. මම සූර්යව කිස් කළේ සූර්යාට ඔයා ඉන්නවා කියලා දැනගෙන නෙවෙයි. නිකමට සරදමකට වගේ කියලා එයා කියනවා. මේක දැනගත්තාම බූමට සූර්යා ගැන ලොකු සැකයක් හා කේන්තියක් එනවා. ඒත් සූර්යා කරන්නේ කොහොම හරි බොරු කියලා ආයෙත් බූමව රවට්ටගෙන තමන්ගේ ගෙදරට එක්කගෙන යන එක. ගෙදරදී බූම දකින්නේ සූර්යාගේ අම්මව. සූර්යාගේ අම්මා හරිම නිහඬ, කවුරු ආවත් මුළු තැන්ගෙට දුවලා හැංගෙන කිසිම පිරිමෙක් ඉස්සරහ කතා නොකරන කෙනෙක්. සූර්යා හරිම ආඩම්බරයෙන් කියනවා පවුල්වල ගෑනු ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි. අපේ අම්මා වගේ අඩුපාඩුවක් නැතිව නිහඬවයි කියලා. ඒත් ඇත්තටම සූර්යාගේ තාත්තගේ ප්‍රචණ්ඩත්වය නිසා ඒ අම්මා ඉන්නේ හිර වෙලා කියලා බූමට තේරෙනවා. සූර්යා එළියට ගිය වෙලාවක ඒ අම්මා බූමට පරණ ඇල්බම් එකක් ගෙනත් පෙන්නනවා. ඒකේ ඒ අම්මා ඉස්සර hina වෙලා නිදහසේ ඉන්න ලස්සන පින්තූර දැක්කම බූමට තේරෙනවා විවාහයෙන් පස්සේ ඒ අම්මගේ ජීවිතේ මොනතරම් විනාශ වෙලාද කියලා. සූර්යාගේ අම්මගේ පරණ පින්තූර දැකලා බූම අහනවා ඇයි ඇන්ඩි ඉස්සර මෙච්චර hina වෙලා සතුටින් ඉඳලා දැන් මෙහෙම වුනේ කියලා. ඒ වෙලාවේ ඒ අම්මගේ මූණ අඳුර වෙලා ඇස් වලට කඳුළු පිරෙනවා. තමන්ගේ මුළු ජීවිත කාලෙම විඳපු දුක ඒ අම්මා එක වචනයක්වත් නොකිය ඒ නිශ්ශබ්දතාවයෙන්ම බූමට තේරුම් කරලා දෙනවා. බූම එතන යන්න හදද්දි ඒ අම්මා බූමගේ අත තදින් අල්ල ගන්නවා. හරියට මම වටන ආගාදයට ඔයත් වැටෙන්න එපා කියලා කියනවා වගේ. පස්සේ දවසක සූර්යා බූමයෙන් අහනවා අපි මැරිගලාට පස්සේ ඔයා මොකද කරන්න කියලා. බූම කියනවා මට ජොබ් එකක් කරන්න ඕනේ කියලා. හැබැයි සූර්යා හරිම සරලව ඒක ප්‍රතික්ෂේප කරනවා. පිස්සුද බූම, අපේ අම්මට දැන් වයසයි. එයාට උයන්න පියන්න අමාරුයි. ඔයා ඒ හැමදේම බලාගෙන ගෙදර ඉන්න එක තමයි හොඳම දේ. මම ඔයාට ඕන හැමදේම හොයලා දෙන්නම් කියලා සූර්යා කියනවා. සූර්යා කතා කරනකොට බූමට දැනෙන්නේ එයාගේ මුළු ලෝකයම හීනි වේගෙන යනවා වගේ. මුළු මහත් විශාල ලෝකයම එයාට පුංචි කාමරයක් වගේ දැනෙන්න ගන්නවා. සූර්යාගේ මේ අධික පාලනය නිසා බූමට දැනෙන ලොකු හිරවීමක්. ඊළඟට ෆිල්ම් එක අපිව එක්කගෙන යන්නේ බූමගේ අතීතයට. බූමගේ අම්මා මරණයට පස්සේ තාත්තා තමයි ආව හැදුවේ. තාත්තත් බූමව හැදුවේ හරිම දැඩි නීති රීති පද්ධතියක් ඇතුලේ. දවසක් බූමා පුංචි කාලේ නෑදෑ ගෙදරක ඉන්න කැමති වුණා කියලා තාත්තා එදා රෑ බූමට කෑම දෙන්නේ නැතුව දඬුවම් කරනවා. තාත්තගෙන් බේරෙන්න හිතාගෙන කොලෙජ් ආපු බූමට දැන් තේරෙනවා සූර්යා කියන්නේ තාත්තටත් වඩා භයානක විදිහට තමන්ව පාලනය කරන කෙනෙක් කියලා. බූමගේ යාළුවා අහනවා මොකක්ද ප්‍රශ්නේ? ඔයා ඉන්නේ ලොකු අවුලක නේද කියලා. එතකොටම සූර්යා එතනට ඇවිත් ඩාලින් ඔයාට අමාරුද? මම බලාගන්නම් කියලා යාළුවා එතනින් එළවෙනවා. බූමට අපි මේක නවත්තමු කියලා කියන්න ඕන වුණත් සූර්යාගේ හැසිරීම නිසා එයා ඒක කියන්න බය වෙනවා. බූමගේ කාමරයේ තියෙන ටූඩු ලිස්ට් එක බැලුවම පේනවා බූමගේ ජීවිතය තීරණය කරන්නේ සූර්යා කියලා. එයාගේ වැඩවලට වඩා සූර්යාගේ බයික් එක සර්විස් කරන්න ඕන දවස් තමයි මේ ලැයිස්තුවේ වැඩිපුරම තියෙන්නේ. බූම දැන් තමන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වුණ හිරකාරියක් වගේ. බූමගේ ජීවිතේ දැන් එයාට අයිති නැති ගානයි. එයාගේ කාමරේ තියෙන ටූඩු ලිස්ට් එකේ තියෙන්නේ එයාගේ හීන නෙවෙයි. සූර්යාගේ ඇඳුම් හොදන්න, ලොන්ඩරි කරන්න, එයාගේ බයික් එකේ වැඩ මතක් කරන්න වගේ සේවිකාවකගේ වැඩ විතරයි බූමට ඉතුරු වෙලා තියෙන්නේ. සූර්යා එක කොහේ ගියත් එකම කාමරේ හිටියත් බූමා ඉන්නේ නිකන් මලකඳක් වගේ ලොකු මානසික පීඩනයකින්. ඔය අතරේ තමයි බූමගේ තාත්තා දවසක් බූමා හම්බ වෙන්න කියලා හොස්ටල් එකට එන්නේ. රිසෙප්ෂන් එකෙන් කාමරාංකය අහගෙන තාත්තා බූමගේ කාමරේ දොරට තට්ටු කරනවා. හැබැයි දොර අරින්නේ සූර්යා. තමන්ගේ දුවගේ කාමරේ ඉඳලා පිරිමි ළමෙක් එළියට එනවා දැක්කම තාත්තට දරා ගන්න බැරි වෙනවා. තාත්තට හොඳටම කේන්ති ගන්නකොට සූර්යා කරන්නේ බය වෙන්නේ නැතුව තාත්තට තර්ජනය කරන එක. දැන් මාත් එක්ක යන්න එන්න කියලා තාත්තා බූමව ඇදගෙන යන්න හදද්දි සූර්යා හරස් වෙලා මාව පහු කරගෙන ඔයාට ඔයාගේ දුවව අරගෙන යන්න බෑ කියලා කියනවා. ප්‍රශ්නේ දුරදිග යන නිසා තාත්තා කෙලින්ම යන්නේ ඉංග්‍රීසි අංශයේ ප්‍රධානියා HOD හම්බ වෙන්න. ඔයාලා මේ කරන්නේ කොලෙජ් එකක්ද නැත්නම් ලැබුම් හලක්ද? මගේ දුවගේ TC එක දැන්ම දෙන්න. මෙහි ඉගෙන ගන්න එයාට සුදුසුකමක් නැහැ කියලා තාත්තා කෑ ගහනවා. හැබැයි HOD හරිම සංසුන්ව කියනවා ඔයාගේ දුව දැන් පොඩි ළමයෙක් නෙවෙයි. එයා දැන් පශ්චාත් උපාධියක් කරන පරිණත කෙනෙක්. වැඩිහිටියෝ දෙන්නෙක් කරන දේවල් වලට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නැහැ කියලා.
මේකෙන් තවත් කේන්ති ගිය තාත්තා HODගේ ලැප්ටොප් එකත් පොළවේ ගහලා ඒ වෙලාවේ එළියට එනවා. බූම අඬන තාත්තා පස්සේ දිව්වත් තාත්තා බූම දිහා බලන්නේ හරිම පිළිකුලකින්. එච්චරටම ඔයාට මේ ගොල්ලා ඕනේද කියලා තාත්තා බූමගේ මූණටම පාරක් ගහනවා. ඒ වෙලාවේ බූමට දැනෙන්නේ එයා එතනම මැරුණා වගේ. තාත්තා දාලා ගියාට පස්සෙත් සූර්යාට බූමගේ හිතේ වේදනාව තේරෙන්නේ නැහැ. ඕක ගණන් ගන්න එපා ඩාලින් කියලා එයා බොරුවට බූමව සනසන්න හදනවා. ඊට පස්සේ සූර්යාගේ යාළුවන්ට කියනවා බූමව බලා ගන්න කියලා. එයාගේ තාත්තා ආවොත් එක්ක යන්න දෙන්න එපා කියලා අණ කරනවා. බූම තාත්තට 100,000 වතාවක් කෝල් කරත් තාත්තා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මුළු ලෝකෙම එපා වෙලා ඉන්න බූම ආයෙත් HODව හම්බ වෙලා එයාගේ තාත්තා කෙරුව ලැප්ටොප් එකට සල්ලි දෙන්නම් ටිකක් කල් දෙන්න කියලා අඬමින් ඉල්ලනවා. HODගෙන් සමාව අරගෙන එළියට එන බූමට තාත්තා ගැන ලොකු දුකක් දැනෙනවා. ඔය අතරේ සූර්යා ගමකට ගිහින් ආයෙත් එන්න ලොකු සතුටු ආරංචියක් අරගෙන. එයා හිස් ක්ලාස් රූම් එකකට බූමව එක්කගෙන ගිහින් කියනවා බූමා ඔයා අද ඉඳන් නිදහස්. මම හැමදේම ලෑස්ති කළා. අම්මටත් කිව්වා. පන්සලටත් ගියා. පූජකතුමාවත් හම්බුණා. අනිත් අපේ වෙඩින් එක කියලා. බූම මේකෙන් හොඳටම බය වෙනවා. සූර්යා මගේ ඉගෙනීම් මගේ එක්සෑම් කියලා අහුවම සූර්යා හරියම පිළිකුලෙන් කියනවා මොන ඉගෙනීම්ද බූමා ඔය MA ඉංග්‍රීසි කරලා සත පහක් හොයන්න පුළුවන්ද? ඔයාලා ඕවා කරන්න නමට විතරනේ කසාද බැන්දාම ඔයාට කොහොමත් රැස්ස කරන්න වෙලාවක් නැහැ. ළමයි ලැබුණම ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා ඔය බොරු ඉගෙනීම් නතර කරලා අපි කසාද බඳිමු කියලා සූර්යා කියනවා. මේකෙන් බූමගේ ඉවසීම උපරිමයට එනවා. එයා හිත හයිය කරගෙන සූර්යාට කියනවා සූර්යා මට සමා වෙන්න. මට ඔයා එක්ක මේ සම්බන්ධය තවදුරටත් කරගෙන යන්න බෑ. මාව අතහරින්න. ඔයා එක්ක ඉන්නකොට මට දැනෙන්නේ මගේ හුස්ම හිර වෙනවා වගේ කියලා. සූර්යා කේන්තියෙන් සහ අඬමින් අහනවා මගේ ආදරේට ඔයාගේ හිතේ කිසිම වටිනාකමක් නැද්ද කියලා. බූම කෙලින්ම කියනවා ඔයා නැතුව මම සතුටින් ඉඳීවි. හැබැයි ඔයා එක්ක හිටියොත් මම කවදාවත් සතුටින් ඉන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. සූර්යා එළියට ගිහින් ආයෙත් දුවගෙන ඇවිත් දොරට තලන්න ගන්නවා. බූම දොර වහ ගන්නවා. සූර්යා කියනවා එයා රස්සාවක් කරලා බූමව බලා ගන්නම් කියලා. හැබැයි බූම කියනවා ඔයාට තවමත් විභාග කීයක් තියෙනවද? ඒ ටිකවත් පාස් කරගන්න බැරිව කොහොමද මාව බලාගන්නේ කියලා. මේකෙන් සූර්යාට ලොකු අවමානයක් දැනෙනවා. එයා අන්තිම පහත් විදියට බූමට බරින්න ගන්නවා. මාත් එක්ක ඉන්නකොට ඔයාට මේව පෙවුනේ නැද්ද කියලා අහනවා. සූර්යා තමන්ගේ කාමරයට ගිහින් බඩු මුට්ටු කුඩු කරනවා. සූර්යාගේ සමහර යාළුවෝ කියනවා ඔය කෙල්ල ඔහොම තමයි ATM එකකින් සල්ලි ගන්නවා වගේ කෙල්ලන්ව පාවිච්චි කරලා විසි කරනවා කියලා. සූර්යා තවත් කුපිත කරනවා. සූර්යා දැන් ඉන්නේ බූමගෙන් පරිගන්න ඕනේ කියන වෛරය. බූම ක්ලාස් එකට යන්න හදද්දී සූර්යා එයාගේ යාළුවෝ එකතු වෙලා බූමව වට කරනවා. හුදකලා තැනක බූමව නතර කරලා සූර්යා හරිම කැත විදියට පනින්න ගන්නවා. මම මැරි කරමු කියලා කිව්වේ නැත්නම් ඔයා දිගටම මාව පාවිච්චි කරනවා නේද? දැන් මැරි කරමු කියපු ගමන් මාව අතහරින්න හදනවා කියලා පිරිමි ළමයි ගොඩක් ඉස්සරහ බූමව අපහසුතාවයට පත් කරනවා. සූර්යා බූමට තර්ජනය කරනවා මම දැනටමත් මේ කැම්පස් එකේම ඔයාගේ නම කැඳ කරලා ඉවරයි. ඊට පස්සේ කිසිම පිරිළමෙක් ඔයා දිහා බලන්නේ නැහැ. ඔයා කොහේ රස්සාවකට ගියත් මම එතනටත් එනවා. ඔයා මාත් එක්ක කොච්චර කාලයක් හිටියද කියලා පෝස්ටර් ගහලා ඒ ඔෆිස් එක ඉස්සරහම අලවනවා කියලා. මේ වචන වලට බූම හොඳටම බය වෙලා අඬමින් එතනම වාඩි වෙනවා. සූර්යාගේ මේ නපුරු හැසිරීම දැකලා එයාගේ මේ යාළුවන්ටත් ලොකු දුකක් හිතෙනවා. ක්ලාස් එක ඉවර වෙලා හොස්ටල් එකට යන්න බූම බය වෙනවා. සූර්යාගේ යාළුවා ආයෙත් ප්‍රශ්න කරයි කියලා බයට බූම HODගෙන් උදව් ඉල්ලනවා එයාගේ හොස්ටල් එක ගාවටම එන්න කියලා. HOD බූමට ධෛර්යය දෙනවා. ඔයාගේ ජීවිතේ තියෙන්නේ ඔයාගේ අතේ. මේ හැමදේම අමතක කරලා ඉස්සරහට යන්න කියලා එයා බූමව හොස්ටල් එක ගාවටම ඇරලවනවා. ඔය අතරේ සූර්යාගේ යාළුවෝ පේන් බාල්දි සහ බ්‍රෂ් අරගෙන මොකක් හරි නරක වැඩක් කරනවා කියලා දකින්න ලැබෙනවා. ඒකම සූර්යාගේ යාළුවෝ අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. එක යාළුවෙක් කියනවා සූර්යා ඔයා මේ කරන්න වැරදි දෙයක්. බූම දිහා බැලුවම ඔයාට පව් කියලා හිතෙන්නේ නැද්ද කියලා. ඒකට කේන්තිගේ සූර්යා රත් වෙච්ච කෑම ගානක් අරන් ඒ යාළුවාගේ මූණටම හලනවා. එතකොට යාළුවා සූර්යාගේ මූණටම ඇත්ත කියනවා. සූර්යා ඔයාට බූමව නෙවෙයි ඕනේ. එයා වගේ ඔයා කියන හැමදේම අහන බයගුළු කෙල්ලෙක් විතරයි. ඒ වගේම ඔයාට යාළුව නෙවෙයි ඕනේ. ඔයාගේ පස්සෙන් එන වහලු ටිකක් විතරයි. ඔයාට ඇත්තටම ආදරේකෝ ඇත්තම යාළුකමක තේරුමවත් තේරෙන්නේ නැහැ කියලා යාළුවෝ ඔක්කොම සූර්යාව තනි කරලා දාලා යනවා. සූර්යාගේ යාළුවෝ බූමට ඔයාට වෘත්තීය භක්තියක් නැහැ කියලා සමච්චර කරලා යනවා. බූමට ඒකේ තේරුම මුලින් වැටහෙන්නේ නැහැ.
හැබැයි එයා හොස්ටල් එකේ තමන්ගේ කාමරය ගාවට යනකොට එතන ලොකු පිරිසක් රැස් වෙලා ඉන්නවා. හැමෝම ෆෝන් වලින් ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා. බූමා එතනට යනකොට මුළු පරිසරයම එකපාරටම නිහඬ වෙනවා. බූමා තමන්ගේ කාමරයේ දොර දිහා බලනකොට එයාට අදහ ගන්න බැරි වෙනවා. කවුරු හරි දොරේ බූමාගේ රූපය ඇඳලා ඒක යටින් රෑ රැකියාවකට මිලක් නියම කරලා බූමාගේ ෆෝන් නම්බර් එකක් තියලා තියෙනවා. ඕනම කෙනෙක්ට කෝල් කරන්න පුළුවන් කියලා අන්තිම පහත් විදියට ලියලා තියෙනවා. මේක දැක්කම බූමා මානසිකව සම්පූර්ණයෙන්ම වැටෙනවා. එයා කාමරේ ඇතුළට ගිහින් දොර වහගෙන සද්ද එළියට නොඇසෙන්න කට වහගෙන මහා අයියෙන් අඬනවා. එයාට හිතෙනවා එයාට පිස්සු හැදෙයි කියලා. ඔය වෙලාවේ කවුරු හරි දොරට වතුර ගහනවා. බූමා බයෙන් දොර ඇරලා බලද්දි ඉන්නේ අර ඔන් ගෑන් ළමයා. එයා ඇවිත් ඉන්නේ බූමාට උදව් කරන්න. දොරේ ලියලා තියෙන කැත දේවල් වතුර දාලා හොදලා දාන්න එයා බූමාට උදව් කරනවා. ඒ වෙලාවේ බූමාගේ ගෑන් ළමයා බදාගෙන හයියෙන් අඬනවා. හැබැයි සූර්යා මේකෙන් නතර වෙන්නේ නැහැ. එයා කොහොමද විභාගය ලියන්නේ කියලා මම බලන්නම්. මම එයාව බල්ලෙක් වගේ පන්නනවා කියලා සූර්යා තව නපුරු සැලැස්මක් හදනවා. ඒ අතරේ කැම්පස් එකේ සමුගැනීමේ සාදේ ලෑස්ති වෙනවා. බූමා කාමරේ ඉන්නකොට එතන පීයක් තියෙනවා දකිනවා. ඒකම එයාට තාත්තව මතක් වෙනවා. බූමා අවසාන වතාවට තාත්තට කෝල් කරනවා. දහස් වතාවක් උත්සාහ කළාට පස්සේ කෝල් එක තමයි තාත්තා ආන්සර් කරන්නේ. බූමා අඬමින් කියනවා තාත්තේ මට මේ ඉගෙනීම් මොකුත් එපා. මාව මෙතනින් එක්කයි යන්න. මම තාත්තකින් ඕනෑම දෙයක් අහන්නම් කියලා. හැබැයි තාත්තා හරිම නපුරු විදියට අහනවා මොකද එච්චර ඉක්මනට අර කොල්ලා එපා වුණාද කියලා. ඒ වචනේ බූමාගේ හදවත කුඩු කරලා දානවා. බූමා කෝපයෙන් ෆෝන් එක පොලේ ගහලා කුඩු කරනවා. එයාට දැන් ඇති වෙලා. එයා හිත හයිය කරගෙන කාමරෙන් එළියට එනවා. පාරදී බූමට අර වෘත්තීය භක්තිය ගැන කියලා අපහාස කරපු යාළුවා හම් වෙනවා. හැබැයි මේ පාර බූම පස්සට යන්නේ නැහැ. එයා ඒ යාළුවාගේ ඇස් දිහා කෙලින් බලනවා. බූමගේ රෞද්‍ර පෙනුමට බය වුණේ යාළුවා පස්සට යනකොට වැටලා තුවාල වෙනවා. බූමා දැන් ඉන්නේ කිසිම දෙයකට බය නැති දරුණු ගැහණියක් විදිහටයි. දැන් බූමා ඉන්නේ අතිශය කෝපයෙන්. එයා කෙලින්ම යන්නේ මුළු කැම්පස් එකම එකතු වෙලා ඉන්න ෆෙයාවෙල් පාටි එක තියෙන තැනට. දහස් ගණන් සිසුන් බලා සිටියේදී බූමා වේගයෙන් වේදිකාවට ගොඩ වෙනවා. එතන සින්දු කියමින් හිටපු අයගේ උපකරණ පොළේ ගහලා කුඩු කරන බූමා මයික් එක අතර අරන් තමන්ගේ නම සහ විස්තර කියනවා. ඊට පස්සේ එයා සූර්යා දිහා බලලා මුළු කැම්පස් එකම ඇහෙන්න මෙහෙම කියනවා. ඔව් සූර්යා කියපු දේවල් ඇත්ත. මම එයාව බදාගත්තා. ආදි දුන්නා. එයා මගේ කාමරේ 100 වතාවක් ඉන්න ඇති. හැබැයි දැන් මම එයා එක්ක තියෙන හැම සම්බන්ධකමම නතර කළා. බූමා hina වෙලා සූර්යාගෙන් අහනවා දැන් ඔයාට මොකක්ද කරන්න පුළුවන් සූර්යා? මගේ නම්බුව නැති කරනවා කියලා මාව බය කළා නේද? ඔන්න මම හැමෝටම ඇත්ත කිව්වා. දැන් ඔයාට මාව බය කරන්න දෙයක් නැහැ. බූමා තවදුරටත් කියනවා සූර්යා මම ඔයාට ආදරය කළේ ඔයා ගැන තිබ්බ විශ්වාසයට. ඇයි අවමානයක් වුණාම ඒක ගැහණියකට විතරක් වෙන්න ඕනේ. අපි දෙන්නම එකට හිටියේ. මට කවදා හරි ගරු කරන පිරිමියෙක් හම් වේවි. එහෙම නැති වුණොත් මම තනියම සතුටින් ජීවත් වෙලා පෙන්නන්නම්. අන්තිමේදී බූමා වේදිකාවෙන් බහැලා වේගයෙන් සූර්යා ගාවට දුවගෙන යනවා. සූර්යා බය වෙලා පස්සට වෙද්දී බූමා අතක් උස්සලා පහරක් ගහන්න වගේ සැර වෙනවා. හැබැයි එයා සූර්යාට ගහන්නේ නැහැ. එයාගේ ඔළුවට පොඩි තට්ටුවක් දාලා සූර්යාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා එතනින් ආඩම්බරයෙන් පිට වෙලා යනවා. සූර්යාට හොඳ පාඩමක් උගන්වපු බූමා එතනින් ආඩම්බරයෙන් පිට වෙලා යනවා. ඊට පස්සේ කතාව පෙන්නන්නේ වසර කිහිපයකට පසු සිද්ධියක්. බූමා දැන් හොඳින් ඉගෙනගෙන විභාග සමත් වෙලා ලොකු සමාගමක ඉහළ රැකියාවක් කරනවා. එයා දැන් තමන්ගෙම කියලා කාර් එකක් පව අරගෙන ඉස්සර බූමා විශ්වාසන කරපු තාත්තා එක්ක දැන් එයාගේ සම්බන්ධය ගොඩක් හොඳයි. බූමා තාත්තට කෝල් කරලා කෑම කෑවද බෙහෙත් බීවද කියලා ආදරෙන් හොයලා බලනවා. බූමා එයා ආස කරපු විදිහට පොතක් ලියන්නත් පටන් අරන්. දවසක් එයා නිදහසේ පොත ලියමින් ඉද්දි එයාගේ හොඳම යාළුවා කාර් එකකින් එතනට එනවා. දෙන්න හරිම සතුටින් hina වෙලා කතා කරන දර්ශනයේ ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක තාම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් ෆිල්ම් එකකින් හම් වෙනකන් ගිහින් එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.